ඉතාලියේ අඩු ආදායම්ලාභී පවුල්වලට විදුලිය, ජලය සහ ගෑස් යන බිල්පත්වලට කිසිදු අයදුම් කිරීමක් නැතිව ඍජුවම ලැබෙන සහනයක් තමයි බෝනුස් සොචාලෙ කියලා කියන්නේ. මේ අතරින් විදුලිය සඳහා ලැබෙන සාමාන්‍ය සහනයට අමතරව එකතු වෙන තවත් සහනයක් ගැන පහුගිය පෙබරවාරි මාසයේදී ඉතාලි රජයෙන් ප්‍රකාශයට පත් කළා. මේ සහනය යුරෝ 115ක් හා යුරෝ 60ක් ලෙස කොටස් දෙකකට බෙදී ජනතාවට ලැබෙන්න සැලැස්වෙනවා. ඉතින් හරියටම මේ දීමනා දෙක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝවෙන් දැනගමු. සාමාන්‍ය බෝනුස් සොචාලෙ දීමනාවෙන් විදුලි බිල සඳහා අවුරුද්දකට ලැබෙන සහනය බෙදී යන්නේ මේ විදිහටයි. එක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් සිටින පවුල්වලට යුරෝ 146ක වට්ටමක්ද, 3 දෙනෙක් හෝ 4 දෙනෙක්ගෙන් සමන්විත පවුල්වලට යුරෝ 186.715ක වට්ටමක්ද, 4 දෙනෙකුට වැඩි පිරිසක් සිටින පවුල්වලට යුරෝ 204ක්ද හැටියට මේ වාර්ෂිකව ලැබෙන විදුලි බිල් සහනය බෙදී යනවා. මෙය ලබා ගැනීමට තිබිය යුතු එකම සුදුසුකම වන්නේ ඔබේ ඉසේක යුරෝ 9796කට වඩා අඩුවීම පමණයි. නමුත් දරුවන් 4 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්න පවුල්වල තිබිය යුතු ඉසේ සීමාව යුරෝ 20000ක් දක්වා වුවත් ඉහළ යාමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ ඉහළ කියූ වට්ටම් වලට යුරෝ 115ක අමතර වට්ටමක් එකතු වීමයි 2026 දී සිදුවෙන්නේ. ඒ අනුව උදාහරණයක් හැටියට යුරෝ 204ක සාමාන්‍ය විදුලි බිල් සහනය ලැබෙන පවුලකට මේ අමතර යුරෝ 115ක සහනය එකතු වීමෙන් යුරෝ 319ක සහනයක් ලබා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත් 2025 දී ලැබුණු මේ අමතර වට්ටම යුරෝ 200ක් වුණු බවත් ඔබට මතක් කරනවා. ඒ වගේම යුරෝ 25000කට වඩා අඩු අගයක ඉසේ එකක් ඇති සෑම පවුලකටම 2025 දී මේ සහනය ලබා දුන්නා. ඉතින් ඒ අනුව 2026 වසරටත් අමතර විදුලි බිල් සහනයක් ඉතාලි රජයෙන් ලබා දුන්නත් 2025 වසරේ ලබා දුන්නෙම අමතර සහනය ඉහළ අගයක් ගත් අතර වැඩි පවුල් ඒකක ප්‍රමාණයක් අතර බෙදී ගියා. කෙසේ හෝ මේ සාමාන්‍ය බෝනුස් සොචාලය කියන විදුලි බිල් සහනයත් අලුතෙන් එකතු වන යුරෝ 115ක අමතර සහනයක් ලබා ගැනීමට කිසිම අයදුම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අරේරා නම් අවසරලත් බලශක්ති සේවා අධිකාරියක් මගින් මේ දීමනා සඳහා සුදුසුකම් ලබන පවුල්වලට එම සහන ලැබීමට සලස්වනවා. එහෙනම් දැන් අපි බලමු වීඩියෝව පටන් ගැන්මේදී කියූ යුරෝ 60ක විදුලි බිල් වට්ටම ලැබෙන්නේ කාටද කියලා. සාමාන්‍ය බෝනුස් සොචාලෙ දීමනාව ලබා ගන්න කාණ්ඩයට අයිති නොවන, නමුත් ඉසේ අගය යුරෝ 25000ට වඩා අඩු අගයක් ගන්නා පවුල්වලටයි මේ දීමනාව සඳහා අවස්ථාව ලැබෙන්නේ. නමුත් මෙහි ඇති වෙනස තමයි මේ යුරෝ 60ක වට්ටම ලබා දෙන්නේ එක් එක් පවුල්වල විදුලි බල සැපයුම් කරුවන් විසිනුයි. ඒ කියන්නේ මේ යුරෝ 60 දීමනාව කලින් කියූ අඩු ආදායම්ලාභී පවුල්වලට ලැබෙන යුරෝ 115ක දීමනාව මෙන් අනිවාර්ය දීමනාවක් නොවන අතර ඔබේ විදුලි සැපයුම් කරුට අයිතිය තියෙනවා මෙම සහනය ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ලබා දෙනවාද නැද්ද යන බව තීරණය කරන්න. ඉතින් මේ තියෙන්නේ 2026 වර්ෂය සඳහා විදුලි බිල් සහනය ලබා දීමට ඉතාලි රජය තීරණය කර ඇති ආකාරයයි. එහෙනම් මේ වීඩියෝව වැදගත් වෙන කෙනෙකු සමග බෙදා ගන්නත් මේ සම්බන්ධ ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.